අද ඇමරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඊට සුළු වේලාවකට පසු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්‍රූත් සෝෂල් ගිණුමේ වීඩියෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඉරානය තුළ මහ පරිමාණ යුද මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කර ඇති බවයි. මේ පිළිබඳ නවතම තත්ත්වය පැහැදිලි කරන්නේ අමරශ්‍රී බට්ටාර. ඔව් මේ වන විට මැද පෙරදිග කලාපයේම යුද්ධයකට ඈඳෙන ලකුණු පෙනෙන්න තිබෙනවා. අද පෙරවරුවේ ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරුවේ මුලින්ම ප්‍රහාරය එල්ල වුණේ ඊශ්‍රායලයේ පාර්ශවයෙන් ඉරානයේ ටෙහෙරාන් නගරනුවර ඇතුළු නගර ගණනාවක් මේ ප්‍රහාරයට ඉලක්ක වුණා. ඉස්ෆහාන්, ඒ වගේම කොම්, ඒ වගේම කර්මන්ෂා, ඒ වගේම තබ්‍රීස් ඇතුළු නගරවලට මේ ප්‍රහාර එල්ල වුණා. මේ ප්‍රහාර එල්ල වෙද්දී විශේෂයෙන්ම ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතොල්ලා අල් කොමේනිගේ කාර්යාලයක් අසලටත් දෙවන්ත ප්‍රහාරයක් එල්ල වුණු බවත් වාර්තා වුණා. අද මේ ප්‍රහාරය එල්ලවීමත් සමගම ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයටත් ප්‍රහාර මාලාවක් එල්ල වුණා. මොකක්ද මුලින්ම වුණේ? අපි නරඹමු. ඊශ්‍රායලය අද දහවල් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට ප්‍රහාර මාලාවක් එල්ල කළා. ටෙහෙරාන් අගනුවර මැදේ පිහිටි ජොම්හොරේ සහ හසාන් අබාද් චතුරස්‍ර ආශ්‍රිතව ප්‍රබල පිපිරීම් රැසක් සිදු වී ඇති බවත් නගරේ පුරා විශාල දුම්පටල දක්නට ලැබුණු බවත් විදේශ වාර්තා සඳහන් කළා. ඉන් එක් ප්‍රහාරයක් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමීනිගේ කාර්යාලය ආසන්නයට එල්ල වී තිබෙනවා. මීට අමතරව ඉස්පහාන්, කොම්, කර්මන්ෂා, ත්‍රබී සහ ඉලාම් යන නගරවලටද මිසයිල් ප්‍රහාර එල්ල වී තිබෙනවා. මේ අතර ඉරානයේ පුරා ජංගම දුරකථන හා අන්තර්ජාල සබන්තාවලට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා. විදේශ වාර්තා සඳහන් කළේ එම ප්‍රහාර මගින් ඉරානයේ මිසයිල් ගබඩා සහ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ඇති බවයි. ප්‍රහාරය පිළිබඳ අදහස් දක්වමින් ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ප්‍රකාශ කළේ තම රටට එල්ල විය හැකි තර්ජනයන් ඉවත් කිරීම සඳහා ඉරානයට පූර්ව ආරක්ෂිත ප්‍රහාරයක් එල්ල කළ බවයි. ප්‍රහාර දියත් කිරීමත් සමග සිදුවිය හැකි ප්‍රතිප්‍රහාරවලට මුහුණ දීම සඳහා ඊශ්‍රායලයේද හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර සිවිල් වැසියන්ට ආරක්ෂිත බංකර තුළ රැඳී සිටින ලෙසද උපදෙස් ලබා දුන්නා. ඊශ්‍රායලයේ පුරා අනතුරු ඇඟවීමේ සයිරන්ස් නලා ශබ්ද වන බවත් අයන් ඩෝම් සහ ඇරෝ ගුවන් ආරක්ෂණ පද්ධති සක්‍රිය කර ඇති බවත් විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ උණුසුම් තත්ත්වය දේශපාලන වශයෙන් නිර්මාණය වෙද්දිම ජාත්‍යන්තර විචාරකින් කියපු කාරණයක් තමයි ඊශ්‍රායලය හෝ ඇමරිකාව ඉරානයට ප්‍රහාරයක් එල්ල කළහොත් ඒ සමගම ඇමරිකානු හිතවාදී රටවල් සහ ඒ අවට තිබෙන ඇමරිකානු කඳවුරු පිහිටි රටවලටත් පළමුව ඉරානය ප්‍රහාරයක් දියත් කරනු ඇති බවට ඒ සත්‍යයක් බවට ප්‍රසක් කරමින් අද දවසේ ඉරානය මුලින්ම ප්‍රතිචාර දැක්වේ තමන්ගේ රට අවට සිටින තිබෙන ඇමරිකානු කඳවුරු ස්ථාපිත වුණු සහ සහාය පළ කරන රටවලට. ඒ අනුව බහරේනයේ ඇතුළු රටවල් ගණනාවකට ප්‍රහාර එල්ල වුණා. මෙහිදී බහරේනයේ පිහිටි ඇමරිකානු නාවික හමුදාවේ 5 වන නාවික හමුදා කඳවුර පිහිටි ප්‍රදේශ ආසන්නයටත් ප්‍රහාරයක් එල්ල වුණා. ඉරානයේ ප්‍රතිචාරය ඊශ්‍රායලයේ එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඔවුන්ට එරෙහිව පළමු අදියරේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කර ඇති බව තස්නීම් පුවත් ඒජන්සිය උටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළා. ඉරානයේ නිකුත් කර ඇති ප්‍රතිප්‍රහාර බහරේන්, කටාර්, කුවේට්, අබුඩාබි, ඩුබායි, එක්සත් අරාබි එමිරාජ්‍ය ආදී රටවල ඇමරිකානු කඳවුරු ඉලක්ක කරගනිමින් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් සිදුව ඇති හානිය මෙතෙක් නිල වශයෙන් වාර්තා කර නැහැ. අද පසුරුවේ බහරේනයේ පිහිටි ඇමරිකානු නාවික හමුදාවේ 5 වන නාවික හමුදා කඳවුර පිහිටි ප්‍රදේශයේ ආසන්නයේ පිපිරීමක් සිදු වුණා. ඇමරිකා සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාරය සිදු කළ බව විදේශ වාර්තාවල සඳහන්. බහරේන ආරක්ෂක අමාත්‍යාංශය මේ පිළිබඳ තහවුරු කරද තවමත් මරණ සහ තුවාල පිළිබඳ නිලතරතුරු නිකුත් කර නැහැ. මේ වන විට බහරේන් පුරවැසියන්ට සමකාමීව සිටීමටත් ආරක්ෂිත ස්ථානයකට ගොස් රැඳී සිටීමටත් උපදෙස් නිකුත් කර තිබෙනවා. මේ අතර අබුඩාබි නගරයේද දැඩි පිපිරීමක් ඇසුණු බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා. අල් ජසීරා පුවත් සේවය නිකුත් කළ තොරතුරු වල දැක්වෙන්නේ කුවේට් රාජ්‍යය තුළද පිපිරීම් මාලාවක් සිදු ඇති බවයි. සෞදි අරාබියේ අගනගරය වන රියාද් නගරයේද පිපිරීම් වාර්තා වී තිබෙනවා. මේ තත්ත්වය උද්ගත වීමත් සමගම පළමුවෙන්ම ඉරානය තමන්ගේ ගුවන් සීමාව වසා දැමුණා.
ප්‍රහාර එල්ලවෙන්නේ ගුවන් සීමාව ඉරානය නිසා අනිවාර්යයෙන්ම අවදානම් සහගත තත්ත්වයක් තිබෙන්නේ. ඒ නිසාම සහ ප්‍රහාර වලට ප්‍රතිචාර දක්වමින් ඉරානය තමන්ගේ ගුවන් සීමාව වසා දැමුවා. ඒ සමගම ඊශ්‍රායලයත් තමන්ගේ ගුවන් සීමාව වසා දැමුවා. බෙන් ගූරියන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු තමන්ගේ ගුවන් තොටුපළ සියල්ලම අදාළ මෙහෙයුම් සඳහා පමණක් සීමා කිරීමට ඊශ්‍රායලය කටයුතු කළා. ඊට අමතරව අවට කලාපයේ රටවලටත් මේ තත්ත්වය බලපෑවා. විශේෂයෙන්ම මිසයිල රටවල් දෙකේම ගමන් ගන්නා මාර්ගය පිහිටි රටවල් සියල්ලටම මේක බලපානවා. ඒ නිසා ගුවන් ගමන් සීමා පැනවුණා. ගුවන් කලාප වසා දැමුණා. දැනට තිබෙන තත්ත්වය තමයි මේ කලාපයේ ජාත්‍යන්තර ගුවන් ගමන් බොහොමයක්ම අත්හිටුවා තිබෙන්නේ. ගුවන් සීමාවන් වසා දමා තිබෙනවා. ලෝකයේ ජාත්‍යන්තර ගුවන් ගමන් ආශ්‍රිතව විශේෂයෙන්ම අද දවසේ ගුවනින් ගමන් කිරීමට නියමිතව තිබුණු සහ ගමන් ගනිමින් සිටි මගීන් විශාල ප්‍රමාණයක් මේ වන විට එක්කෝ ඔවුන් තැන් තැන්වල අතරමං වී සිටිනවා. තවත් පිරිසක් ගමන් ගත නොහැකිව තිබෙනවා. ඒ වගේම අපේ රටට අදාළවත් ගුවන් ගමන් ගණනාවක් අවලංගු වී තිබෙනවා. මොකක්ද මේ ගුවන් ගමන් වල තත්ත්වය? ගුවන් සීමාවල තත්ත්වය අපි නරඹමු. ගුවන් අවකාශ වසා දැමීම මේ අතර පවතින යුදමය තත්ත්වය හමුවේ ගුවන් සීමාවන් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති රටවල් වන්නේ ඉරානය, ඊශ්‍රායලය, ඉරාකය, ජෝර්දානය, ලෙබනනය, කුවේට් සහ කටාර්. එම රටවල් හරහා කිසිදු සිවිල් ගුවන් යානයකට ගමන් කිරීමට අවසර නැහැ. බහරේන්, එක්සත් අරාබි එමිරාජ්‍ය, කුවේට් සහ කටාර් ගුවන් අවකාශද මේ වන විට වසා දමා තිබෙනවා. මේ අතර මැද පෙරදිග බලා ගමන් කරන ශ්‍රී ලංකන් ගුවන් ගමන් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙනවා. ඔව් ඇත්තටම මේ ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධ සංවාදය බොහොම අතීතයට දිව යන එකක්. එක පැත්තකින් ඉරාක ඇමරිකානු අර්බුදයෙන් පස්සේ ඊළඟට අවධානය යොමු වෙච්ච ප්‍රධානම කාරණයක් වුණේ ඉරානය. මොකද ඉරාන විප්ලවීය ක්‍රියාවලිය සිද්ධ වෙච්ච ඉරාන විප්ලවයෙන් පස්සේ ඇමරිකාව සහ ඉරානය අතර තිබෙන්නේ ඒ තරම් හොඳ සම්බන්ධයක් නෙමෙයි. එවැනි තත්ත්වයක් තුළ ඒ සම්බන්ධ ඉතිහාසය අද ඇමරිකානු ජනාධිපතිවරයා තමන් කරපු ප්‍රකාශයේම සටහන් වුණා. ඒ ඉරාන විප්ලවයෙන් පස්සේ ඇමරිකාව සම්බන්ධයෙන් ඉරානයේ තිබෙන දේශපාලන ස්ථාවරය සහ ඒ වගේම තමන්ගේ තිබෙන විරසක භාවය. ඒ සියල්ල අද ප්‍රකාශයේ සටහන් වුණා. කෙසේ වෙතත් දැන් මේ මහා පරිමාණ යුද මෙහෙයුම නිල වශයෙන් ආරම්භ කිරීම පිළිබඳ ඇමරිකානු ජනාධිපතිවරයා තමන්ගේ ප්‍රකාශයෙන් ඉතා පැහැදිලිව සඳහන් කළා. මේ ප්‍රකාශය සහ මේ ප්‍රහාරය සිද්ධ වෙන්නේ ඇත්තටම න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡාව යමින් තිබියදී. ඒකත් සඳහන් කරන්න ඕන. පැය 24කටත් මෙහාදී ඇමරිකානු ජනාධිපතිවරයා කිව්වේ ප්‍රහාරයක් පිළිබඳ එහෙම ස්ථාවරයක් ගැන ස්ථිර ප්‍රකාශයක් නොකර සිටීමේ ස්ථාවරයකයි හිටියේ. හැබැයි අද තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. ඇමරිකානු ප්‍රතිචාරය. A short time ago, the United States military began major combat operations in Iran. මේට සුළු මොහොතකට පෙර ඇමරිකානු හමුදාව ඉරානය තුළ මහා පරිමාණ යුද මෙහෙයුම් ආරම්භ කළා. අපගේ අරමුණ වන්නේ ඉතා දරුණු සහ බිහිසුණු පිරිසකගෙන් සැදුම්ලත් ඉරාන පාලන තන්ත්‍රයෙන් එල්ලවන ආසන්න තර්ජන තුරන් කරමින් ඇමරිකානු ජනතාව ආරක්ෂා කිරීම. ඔවුන්ගේ මෙම තර්ජනාත්මක ක්‍රියාකාරකම් ඇමරිකා එක්සත් ජනපදයට, අපේ හමුදාවන්ට, විදේශයන්හි පිහිටි අපේ කඳවුරුවලට සහ ලෝපුරා සිටින අපගේ මිත්‍ර පාර්ශවයන්ට ඍජුවම අනතුරක් එල්ල කරනවා. වසර 47ක් තිස්සේ ඉරාන පාලනය ඇමරිකාවට මරණය යනුවෙන් උද්ඝෝෂණ කරමින් ඇමරිකාව සහ තවත් රටවල් රැසක අහිංසක ජනතාව ඉලක්ක කරගනිමින් නිවක් නැති ලේවැගිරීම් සහ මනුෂ්‍ය ඝාතන ව්‍යාපාරයක් අරන් ගියා. මේ මහා පරිමාණ භීෂණයක් අපි තවදුරටත් ඒ ඉවසන්නේ නැහැ. ලෙබනනයේ සිට යෙමනයේ දක්වත්, සිරියාවේ සිට ඉරාකයේ දක්වත් මෙම පාලන තන්ත්‍රය විසින් ලේ සහ මස් වලින් පොළව තෙත් කළ ත්‍රස්තවාදී කණ්ඩායම් සන්නද්ධ කර පුහුණු කර මුදල් ලබා දී තිබෙනවා. ඉරානය කියන්නේ ලොව අංකිකයේ ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක්. මෑතකදී ඔවුන් විරෝධතාවල නිරත වූ තමන්ගේම පුරවැසියන් දහස් ගණනක් වීදි මත ඝාතනය කළා. විශේෂයෙන්ම මගේ පාලන සමය ඇමරිකානු ප්‍රතිපත්තිය වන්නේ මෙම ත්‍රස්තවාදී පාලනයට කිසිදා න්‍යෂ්ටික අවියක් ලබා ගැනීමට ඉඩ ලබා නොදීමයි. මම ඒ නැවතත් කියනවා. ඔවුන්ට කිසිදා න්‍යෂ්ටික අවියක් හිමිවන්නේ නැහැ. I'll say it again. They can never have a nuclear weapon. මේ අතර ඉරානයේ සිටින සිය පුරවැසියන්ට වහාම ඉරටින් පිටවන ලෙස ඇමරිකාව යලි දැනුම් දී තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ පැවසුවේ සිය පුරවැසියන් සහ සෙසු විදේශිකයින් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ප්‍රාණ අපකරුවන් ලෙස රඳවා තබා ගැනීමේ ක්‍රියාකලාපයේ හේතුවෙන් එම පියවර ගත් බවයි. එම පියවර අනුව ඇමරිකානුවෙකුට කිසිදු හේතුවක් මත ඉරානයට සංචාරය කිරීමද තහනම් වනවා. දැන් මේ තත්ත්වය තුළ ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකගේ තත්ත්වය කොයි වගේද? අපි නිවුස් ෆස්ට් විමසා බැලීමක් කළා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතාගෙන්. නිමල් බණ්ඩාර සඳහන් කළේ ටෙල් අවීව් ඒ වගේම හයිෆා, ජෙරුසලම් මේ ප්‍රදේශවලට මිසයිල් ප්‍රහාර ගණනාවක් එල්ල වුණත් කිසිදු ආකාරයක ජීවිත හානියක් හෝ එවැනි සිදුවීමක් වාර්තා නොවන බව, ඒ වගේම ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂිතව රැඳී සිටින ලෙස උපදෙස් ලබා දී ඇති බව.
ඉස්රායලයේ ශ්‍රී ලාංකිකයන් 29000ක් පමණ සේවයේ යෙදී සිටිනවා. ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂක අමාත්‍යාංශය සහ පීබා ආයතනය නිරන්තරයෙන්ම තොරතුරු යාවත්කාලීන කරනවා. පීබා ආයතනයේ සිංහල භාෂාවෙන්ද තොරතුරු යාවත්කාලීන කරනවා. එම නිසා පවතින තත්ත්වයත් ආරක්ෂක විධිවිධානත් ඒ සඳහා ආරක්ෂාකාරී යුත්තේ කෙසේද යන්නත් ඒ තොරතුරු වල අන්තර්ගත වෙනවා. ඒ අතරම තානාපති කාර්යාලය විවෘතව පවතිනවා. තානාපති කාර්යාලය අද දින විශේෂ දුරකථන අංකයක් ලබා දුන්නා ශ්‍රී ලාංකිකයන්ට. ඔවුන්ට තානාපති කාර්යාලයේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් හදිසි අවස්ථාවක 0.972යි 93යි 0.5යි 731 දුරකථනයේ WhatsApp අංකයක් තියෙන්නේ. හදිසි අවස්ථාවක් තියෙන ඕනම වෙලාවක තානාපති කාර්යාලය හා සම්බන්ධ වෙන්න පුළුවන්. තමුන්ට යම් විදිහේ අනතුරක් ඒ වගේම අපහසුතාවයක් තියෙනවා නම් මේ යුද ගැටුම් වලින් අපව අමතන ලෙස තොරතුරු යාවත්කාලීනීකරණ ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. ඔව් ඒ සමගම තවත් කාරණයක් තමයි ඇත්තටම මෙවැනි තත්ත්වයක් තුළ ඇතිවෙන ව්‍යාකූල තත්ත්වයක් එක්ක ගොඩක් පුද්ගලයන් හිතනවා මේ තෙල් සම්බන්ධ තත්ත්වය හැම රටකම අපි දැක්කා මැද පෙරදිග සමහර රටවලත් මිනිස්සු ජනතාව කලබල වෙලා තියෙනවා. දැන් අපේ රටේ ඉන්ධන සම්බන්ධ තත්ත්වය පිළිබඳව අපි විමසීමක් කළා. ලංකා කනිතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතාගෙන විමසීම කළේ. ඔහු සඳහන් කළේ එහෙම කිසිදු ගැටලුවක් නැහැ. අවශ්‍ය තරම් ඉන්ධන තොග රැස් කර තිබෙනවා. ඒ නිසා කිසිදු ගැටලුවක් ඇති කර නොගන්නා ලෙස තමයි සඳහන් කළේ. මේ තමයි දැනට මේ ගැටුම සම්බන්ධයෙන් දැනට තිබෙන තත්ත්වය. ඒ අතරේ තවත් ගැටුමක් මීට දින කිහිපයකට පෙර ආරම්භ වුණා. අපි සඳහන් කළා පාකිස්තානයේ සහ ඒ වගේම ඇෆ්ගනිස්තානයේ අතර මතුව තිබෙන තත්ත්වය. මේ වෙන විට දේශ සීමා ආසන්නයේ හමුදා රැස් කරමින් ප්‍රහාර සිදුවමින් තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. ඒ අතරේ අද ඇෆ්ගනිස්තානයේ පාර්ශවයෙන් සඳහන් වුණ ප්‍රකාශයක්. ඒ තමයි පාකිස්තාන ප්‍රහාරක ජෙට් යානයක් Taman බිම හෙළූ බවත් ඒ සිටි නියමුව Taman භාරයට ගත් බවත්. කෙසේ වෙතත් පාකිස්තානය මෙය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. ඇෆ්ගනිස්තානයේ හමුදා ඉලක්ක 22ක් වෙත පාකිස්තානය මේ වන විට ප්‍රහාර එල්ල කර ඇතැයි පාකිස්තාන බලධාරීන් පවසනවා. ඒ පෙරේදා සිටයි. ප්‍රහාර හමුවේ මේ වන විට පාකිස්තාන හමුදා සෙබළුන් 12 දෙනෙකු මියගොස් ඇති අතර තලේබාන් සංවිධානයේ 274 දෙනෙකු මියගොස් ඇතැයි සඳහන්. මේ අතර තලේබාන් ප්‍රහාර හමුවේ පාකිස්තානයේ ආරක්ෂාව සඳහා ඇමරිකාව සහාය දෙන බව ප්‍රකාශ කර තිබෙනවා.